හරි. එහෙනම් ආයුබෝවන් පුතාලා. අපි ඔන්ලයින් වැඩසටහන යටතේ හම්බ වෙන්නේ මේ අපි කතා කරන්න හදන්නේ පොඩි විස්තරයක් කරලා ඉන්නම්. අපේ මේ පළවෙනි ඩිස්කෂන් එක මේ පළවෙනි ඩිස්කෂන් එකේදී අපි බලාපොරොත්තු මේ වැඩසටහනේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ ඔයාලට දවස ගානේ ගැටලුවක් සාකච්ඡා කරන්න. එතකොට මේ සාකච්ඡා කිරීමේ ප්‍රධානම ටාගට් එක වෙන්නේ 2026 ළමයි. 2026 ළමයි ඔයාලා වෙනුවෙන් තමයි මේක ප්‍රධාන වශයෙන්ම ටාගට් වෙන්නේ. අපි බලමු ඉස්සරහට 2027 ළමයින්ටත් ඒ කොටසේ ගැටලු සාකච්ඡා කිරීම ගැන කතා කරන්න. ඉතින් ඒකෙත් අපි මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2024 පළවෙනි පේපර් එකේ ඒ කොටසේ 10 වෙනි ගැටලුව. ඒ කියන්නේ අපි මේක පටන් ගන්නෙ පාස් පේපර්ස් ගැටලු සාකච්ඡා කිරීමෙන්. හොඳයි. අද දවසේ ගැටලුව විදිහට මම තෝරගත්තේ ත්‍රිකෝණමිතිය ගැටලුවක්. එතකොට 10 වෙනි ගාන තමයි පුතේ සාමාන්‍යයෙන් ඒ කොටසේ ත්‍රිකෝණමිතිය ගැටලුවක් විදිහට ඔයාලට හම්බ වෙන්නේ. හරි. ඉතලම කියලා දෙනවා පුතේ මෙන්න මේක බව පෙන්වන්න කියලා. හරිද? මේක බව පෙන්වන්න කියලා. එතකොට මේක බව පෙන්වද්දී ඔයාට අපි දන්නවා LHS සහ RHS කියලා කොටස් දෙකකට අරගෙන තමයි මේ වැඩේ කරන්න තියෙන්නේ. එතකොට LHS සහ RHS එකෙන් අපි සාමාන්‍යයෙන් තෝරගන්නේ සංකීර්ණත්වයේ වැඩි ප්‍රදේශය. ඒතකොට ඒ පැත්තේ ඉඳලා තමයි අපි සංකීර්ණත්වයෙන් අඩු සරල පැත්තට යන්න ඕනේ. එතකොට මම LHS එක තෝරගන්නම් මට තේරෙනවා ඒක තමයි පුතේ හොඳටම තියෙන්නේ නේද? ටිකටම තියෙන්නේ. ලොකුවටම තියෙන්නේ. අන්න යාව සරල කරමු අපි. ඒක තමයි ලේසිම විදිහ. බලන්න cot θ දන cot θ බෙදීම එක දන sin θ දන cot θ බෙදීම එක දන sin θ. දිහා බලද්දිම ඔයාලට පේනවා cot θ පොදුයි. නේ? පොදු ලවයක් තියෙනවා. ලවය පොදුයි පුතේ. මම ගන්නවා cot θ එළියට. හරිද? cot θ එළියට ගන්නවා. එතකොට එන්නේ එක යට එක දන sin θ එකතු කිරීම එක යට එක ඍණ sin θ නේද? ඊළඟට මෙන්න මේ cot θ ඔහොමම තියාගමු දැනට මේ දෙන්නගේ පොදු හරයක් ගන්නවා. එතකොට එක ඍණ sin θ එක්කිනවා පුතේ උඩට. ඒ වගේම එක ධන sin θ එනවා අනිත් පැත්තේ උඩට. තේරෙනවනේ? යට මොකද වෙන්නේ? දෙන්නගේ ගුණිතය. එක ධන sin θ වතාවක් එක ඍණ sin θ. බලන්න cot θ කිරීම එක ඍණ sin θ ධන එක ධන sin θ. ඍණ sin θට ධන sin θ කැපිලා යනවා. ඒකයි දෙකයි. දෙක බෙදීම එක ඍණ අන්න වර්ග දෙකක අන්තරය එක ඍණ sin වර්ගය θ. එක ඍණ sin වර්ගය θ කියන පුතේ cos වර්ගය θ. එහෙනම් මම මෙයාව ලියනවා මේ cot θ ව ලියනවා පුතේ cos θ බෙදීම sin θ කියලා. ළඟට ගුණ කිරීම දෙක බෙදීම එක ඍණ sin වර්ගය θ කියන්නේ අපි දන්නවා පයිතගරස් සරසාමයට අනුකූලව cos වර්ගය θ. එහෙනම් ඒක දාමු අපි මෙතෙන්ට cos වර්ගය θ. cos වර්ගය θ වල මෙන්න cos θ වලට cos θ එකක් කපලා දාන්න පුළුවන්. යට එනවා පුතේ දෙක බෙදීම sin θ ගුණ කිරීම cos θ. මේ ඕකට මම තවත් දෙකක් දාන්නම්. එතකොට මේක බලන්නේ දැන් මේ අපි දන්නවා තුල්‍ය භාග සංකල්පය. ඕනෙම භාගයක උඩයි යටයි දෙන්නවම සමාන සංඛ්‍යාවකින් ගුණ කරන්න පුළුවන්. මෙන්න පුතේ මම දෙකෙන් ගුණ කරා උඩ යටත් දෙකෙන් ගුණ කරනවා දෙවරක් sin θ ගුණ කිරීම cos θ. ඔයාලට පේනවද? දෙවරක් දෙක 4යි 4 බෙදීම මේ තියෙන්නේ 2යි sin θ cos θ. කවුද? sin 2යි θ. sin 2යි θ. එහෙනම් පුතේ 4යි cosec 2යි θ කියලා අපිට උත්තරය ලියන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ඒගොල්ලෝ a9 මෙන්න මේ සමීකරණය විසඳන්න කියලා. මේ සමීකරණය විසඳන්න කියලා. හරි? බලමු කොහොමද කරන්න කියලා. දැන් ඔයාලට පේනවද මේ සමීකරණයේ වම් අත පැත්තේ ඉන්නේ මෙන්න මේ කැල නේද? මේ සමීකරණයේ වම් අත පැත්තේ ඉන්නේ මෙන්න මේ කැල නේද? ඉතින් අපි දන්නවා දැන් සරසාම්‍ය. මේ සම්පූර්ණ කොටසම සමානයි පුතේ මේකට. හරි a9 එහෙනම් ඔන්න පාවිච්චි කරා. මම මේ සම්පූර්ණ කොටසම වෙනුවට දානවා 4යි cosec 2යි θ සමානයි 8යි cos 2යි θ කියලා. 4 වරක් 1යි 4 වරක් 2යි. cosec 2යි θ කියන පුතේ 1 යට sin 2යි θ. එයාව දානවා අර පැත්තට. එතකොට 1 සමානයි 2යි sin 2යි θ cos 2යි θ. දැන් මට මෙයාව ලියන්න පුළුවන් පුතේ sin 4යි θ කියලා. පේනවද? දෙවරක් sin 2යි θ ගුණ කිරීම cos 2යි θ කියන්නේ කවුද? sin 4යි θ. එතකොට සූත්‍රය. ඊට පස්සේ ඒක එකයි නම් දැන් අපිට කියන්නේ විසඳන්න කියලානේ. විසඳන්න කියන්නේ පුතේ සාධාරණ විසඳුමක් තියන්න වෙනවා. ඒත් මේ සාධාරණ විසඳුම ලියද්දී අපි දන්නවා මෙයාව කරන්නේ මොකද්ද?
sin 5 බෙදීම 2යි කියලා දාගමු. එකට ගැලපෙන sin කෝණය ලියනවා. එකට ගැලපෙන sin කෝණය ලියනවා. අපි දන්නවනේ. එක කියන කෙනාට ගැලපෙන ලස්සනම sin කෝණය පුතේ 5 බෙදීම 2. එහෙනම් මේ sin 4යි θ අපි ලියනවා කෙලින්ම දැන් උත්තරේ. කොහොමද පුතේ සූත්‍රය? මතක් කරන්න. sin θ සමානයි sin α නම් මොකද්ද පුතේ සූත්‍රය? θ සමානයි ඍණ 1 n වෙනි බලය වතාවක් α ධන n5. ඍණ 1 n වෙනි බලය වතාවක් α ධන n5. දැන් බලන්න sin θ සමානයි sin 4යි θ සමානයි sin 5 බෙදීම 2යි. එහෙනම් මම මෙන්න මේ 4යි θ උක්ත කරා සමානයි ඍණ 1 n වෙනි බලය වතාවක් 5 බෙදීම 2 ධන n5. ධන n5. මම ඕකෙන් 5 බෙදීම 2ක් ගන්නවා එළියට. අපි කැමතියි පුතේ එහෙම ගන්න එකට. ඒකට හේතුව තමයි එතකොට ලස්සන උත්තර ලියන්න පුළුවන්. මේ 5 බෙදීම 2ක් එළියට ගත්තාම මෙතන ඉතුරු වෙන්නේ පුතේ ඍණ 1 n වෙනි බලය විතරනේ. හැබැයි මෙතන 5 තියෙනවා මෙතන මේ 5 ගත්ත එළියට. හැබැයි ඔයාලට පේනවද යට දෙකක් නැහැනේ. මේ දෙකක් මට ඕනේ. ඒතර මම මෙතන උඩ දෙකකුත් දාලා යට දෙකක් දානවා. ඒතර මේ යට දෙක ගත්තාම උඩ දෙක ඉතුරු වෙන්න ඕනේ නේද? එහෙනම් ඉතුරු වෙනවා පුතේ 2යි n කියලා කොටසක්. බලන්න ඔන්නවා තේරෙනවද කියලා? මේ සුළු කිරීම අතිශය වැදගත්. හරිද? මේ වගේ සුළු කරන්න පුළුවන් කෙනාට විතරයි පුතේ මේකේ උත්තරේ ලස්සනට අවසානට ලියන්න පුළුවන් වෙන්නේ. එහෙනම් θ සමානයි මොකද වෙන්නේ? 5 බෙදීම 8 වතාවක් 5 බෙදීම 8 වතාවක් ඍණ 1 n බලය එකතු කිරීම 2යි n. බලන්න ලස්සන. මෙතන අවසානට අපි ලියමු උත්තරේ. අයත් ඕනෑම ඉලමය සංඛ්‍යාවක් ඔයාලට මෙතන දාන්න පුළුවන්. ඔන්න එහෙනම් අද දවසේ ඉවරයි. දැන් මේක මම ශීඝ්‍රගාමීව හැකි ඉක්මනින් පුංචි වෙලාවකින් වැඩ ඉවර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. හරි? හැබැයි ඔයාලට තියෙන ලොකු වගකීමක්. ඔයා මේක හොඳට බලන්න. ඔයා මේක මං කියන්නේ නවත්තලා හරි බලන්න. මේ සුළු කිරීම ඔයාටත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේකේ වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් පුතේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. සමහර විට මේ වැරදි අඩුපාඩු මං අතිනුත් වෙන්න පුළුවන්. හරිද? මං ඒ වැරදි අඩුපාඩු හදන්නම් ඉදිරියේදී. හරි? මම මේ පර්ෆෙක්ට් මිනිස්සෙක් නෙමෙයිනේ පුතේ. මටත් අරදින්න පුළුවන්. ඔයා හොඳ අවධානයෙන් බලන්න මේ කියන දේවල් වල වැරදි අඩුපාඩු හොයන්න පුළුවන් ඔයාට. ඇත්තම කතාව. මගේ පන්තිවල ඉන්න ළමයි මට මේ වැඩේ කරනවා. ඔයා විශ්වාස කරනවද? ඒගොල්ලෝ ඒ වැඩේ හින්දා මාර විදිහට දික් වෙලා තියෙනවා මේ විදිහට. මට කියන්න තියෙන්නේ පුළුවන් ඔයාටත් මේ වැඩේ කරන්න. හරි? බලන්න. හැමතිස්සෙම සැකයෙන් බලන්න. මං දිහා සැකයෙන් බලන්න. ඔයා දන්න දේවල් වලට වඩා මං වෙනස් දෙයක් කරොත් එහෙම මොකද්ද මේ කරේ කියලා ප්‍රශ්න කරන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන එකට. එහෙනම් ජය වේවා. මෙන්න අපේ පළවෙනි ඩිස්කෂන් වීඩියෝ එක අවසන්. අපි බලමු ඉදිරියේදී ලොකු වැඩසටහනක් ඔයාලත් එක්ක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.